සාදරයෙන් පිළිගන්නවා iQuality.lk අපේ පවුලට. ඔයා දන්නවද බීන් බෑග් පවුලේ ලොකුම සමාජිකයා? ඒ තමයි මේ මගේ එහා පැත්තේ ඉන්න රික්ලයින බීන් බෑග් එක. ඉතින් ඉස්සෙල්ලා අපි මේක අන්පැක් කරගමු. ඊට කලින් මම ඔයාලට කියන්නම් මේකට ඔයාලට පාවිච්චි කරන්න කොහොමද කියලා ලස්සන ගයිඩ්ලයින් එකක් දීලා තියෙනවා. ඒ වගේම අපේ කැටලොග් එකත් මේකේ ඔයාලට දාලා තියෙනවා. ඔයාලට මේක පාවිච්චි කරන ආකාරය මෙන්න මේ ගයිඩ්ලයින් එකේ පියවර කිහිපයකින් සරලව පැහැදිලි කරලා තියෙනවා. අපි ඉස්සෙල්ලා මේක අන්පැක් කරගමු. වික්ලයින බ්ලීන් බෑග් එක අන්පැක් කරගන්න ටිකක් අමාරුයි. හැබැයි ඒක අපි ලස්සනට ඔයාලට ටික කවරක දාලා පැක් කරලා එන්නේ. මේ රික්ලයින බ්ලීන් බෑග් එක පාවිච්චි කරද්දී ඔයාලට පේනවා මේක අපි අරට තියන්න ඕනේ. මෙන්න මේ ෂිප් එකේ තියෙන පැත්ත මේ ආකාරයෙන් බිමට තියන්න ඕනේ. ඒතකොට අනිවාර්යෙන් ඔයාලට මේකේ හෙඩ් රෙස්ට් එකක් දීලා තියෙනවා අපි. මේ හෙඩ් රෙස්ට් එක තියෙන තැනින් අල්ලගෙන හොඳට ෂේක් කරලා මේ හෙඩ් රෙස්ට් එක පිටිපස්සට දාලා මේක පාවිච්චි කරද්දී හොඳට කකුල් දෙක ඈඩ් කරලා ගිහිල්ලා ඉඳගෙන මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. මේ රික්ලයින බීන් බෑග් එක පාවිච්චි කරනවාගේ ඊළඟ ප්‍රශ්නේ මොකක්ද දන්නවද? ඒ තමයි මේක ක්ලීන් කරගන්නේ කොහොමද කියලා. මේක ගෙදර තියෙද්දි වගේ සුරතල් සතා මේක ඉන්න පුළුවන්. ඔය ආස්පස් කරද්දි මේකේ දූවිලි වැහෙන්න පුළුවන්. හැබැයි ඔයාලට ඒකට බය වෙන්න දෙයක් නෑ. මොකද iQuality.lk අපි මේක ඇතුලේ ඉනර්ලයින් එක වෝටර්ප්‍රූෆ් දීලා තියෙනවා. ඔයාලට ඕනේ වෙලාවක මේක අවුට කව එක ගලවලා මේක පිරිසිදු කරන්න ගන්න පුළුවන්. එහෙම අවුට කව එක ගලවා හදද්දි අපි ඔයාලට ඒක පහසු කරගන්න මෙන්න මෙතන ෂිප් එකක් දාලා තිනවා. මේ ආකාරයෙන් ෂිප් එක විවෘත කරගෙන මම කලින් කිව්වා වගේ ඉන්න කව එක ඔයාලට දැක ගන්න පුළුවන්. ඊට පස්සේ මේක අවුට කව එක හරිම සරලව පොඩ්ඩක් අමාරුයි. හැබැයි මේ ආකාරයට රිමූව් කරගන්න පුළුවන්. මේක ක්ලීන් කරගද්දී මේ ගයිඩ්ලයින් එක අපි සඳහන් කරලා තියෙන විදිහටම ඔයා මේක ක්ලීන් කරගන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට මේ ගයිඩ්ලයින් එක අපි සම්බන්ධ කරගන්න විදිහ මේක පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා. ඔයාලට ඕන වෙලාවක අපි සම්බන්ධ කරගන්න පුළුවන්.